හඬ පෞරුෂයෙන් අරගලයක් කළ සිංහල ගීතයේ යශෝරාවේ ස්තුතියි. නන්දා මාලිනී හඬ පෞරුෂයෙන් අරගලයක් කළ සිංහල ගීතයේ යශෝරාවය ගීත සහ සම්මාන ගීත විශාල සංඛ්‍යාවක් ගායනා කර ඇති නන්දා මාලිනීගේ සෑම ගීතයක්ම පාහේ වර්තමානීය පවා අතිශය ජනාදරයට පත්ව තිබේ. අම්මා වරුණේ, සුලං කපුල්ලේ, නිම් වලල්ලෙන්, සංසාර සාගරේ, කඩමණ්ඩියේ, රන්කෙන්දෙන් බැඳ, යොවුන් වසන්තයේ ආදී ගීත රැසක් ඒ අතර වේ. මේ අතර ඇය සිය ගායන දිවියේදී නවකයින්ටද අතදුනාය. ආරලිය ලන්දට නමින් නිකුත් වූ ගීත සමුච්චයේ සියලු ගීත නවක ගීත රචකයින් විසින් රචනා කර තිබේ. ඊට අමතරව ඇය සිය ගීත සඳහා නවත සංගීතඥයන්ටද අවස්ථාව සලසා දුනාය. ඇය පළමු සරසවි සම්මාන උළෙලේදී හොඳම ගායනයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඒ 1964 වසරේ තිරගත් වූ රන්මුතු දුව චිත්‍රපටයේ ගලන ගඟකී ජීවිතයේ ගීතය වෙනුවනි. ඉන්පසු සාරවිට ආදරවන්තයෝ සෑඩෝල් කඳුළු මොනරතැන්න සිරිබෝ අයියා වජිරා යස ඉසුරු සහරාවේ සිහිනය අම්බු සැමියෝ සුදු සෙවනැලි දා නිවස්පේපර් යන චිත්‍රපටවල ගීත වෙනුවෙනේ ඇය සරසවි සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඊට අමතරව හම්දහාවන් හදේ සිරිබෝ අයියා යස ඉසුරු සිද් රංගසේන ද නිවස්පේපර් යන චිත්‍රපට වෙනුවෙන් එය ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. විවාහය සහ දරුවන් නන්දා මාලිනී විවාහ වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළ සුනෙත් ගෝකුල සමගය. ඔවුන් දෙදෙනාට දාව දියණියන් දෙදෙනෙකු උපත ලැබූ අතර වරුණි සරෝජා සහ අමා සාරදා එම දියණියන් දෙදෙනාය. දින 3ක ශෝක කාලයක් මේ අතර නන්දා මාලිනීගේ අභාවය වෙනුවෙන් දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ අගෝස්තු 21 22 සහ 23 යන දින 3 මේ සඳහා වෙන් කර ඇති බවය. ඒ අනුව එම තෙදින තුල සියලුම රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුම්බෝ කර තබන ලෙස දන්වා තිබේ. මෙය මිස්ටර් ටික්.යූ.ටී.වී නාලිකාවයි.